Hi fancy girls! අද අපි බලමු XOXO මුද්දක් කොහොමද හදාගන්න කියලා. මේ මුද්දේ තේරුම තමයි huggers and kisses. ඔයා ආදරය කරන කෙනාට මේ වගේ මුද්දක් හදලා දෙන්න පුළුවන්. අපි බලමු කොහොමද හදන්නේ කියලා. channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. මුලින්ම අපිට ඕන elastic thread එකක්. ඔයා කැමති පාට එක beads. මේ වගේ ප්‍රමාණ දෙකකින්. ඊට පස්සේ මේ වගේ පොඩිම size beads තුනක් elastic thread එකේ මැද්දට වෙන්න එකතු කරලා මේ වගේ ලොකු bead එකක් එකතු කරගන්න ඕන. මේක එකතු කරගන්නේ දකුණු පැත්තේ තියෙන thread කොටස bead එක ඇතුලෙන් වම් පැත්තටත් වම් පැත්තේ තියෙන thread කොටස bead එක ඇතුලෙන් දකුණු පැත්තට එක විට යොදලා. ඊට පස්සේ මේ වගේ වීඩියෝ එකේ පේන විදිහට ඔයාලට පුළුවන් ඉතුරු ටික හදාගෙන යන්න. මෙතනදිත් මම අර කලින් කිව්වා වගේ thread කොටස් දෙක දෙපැත්තට මාරු කරලා දාලා තමා මේ රතු පාට bead එක එකතු කරගත්තේ. තවත් රතු පාට beads දෙකක් එකතු කරගත්තට පස්සේ අපේ X අකුරක හැඩය හැදෙනවා. ඒ X අකුර ලොක් කරගෙන O අකුරක හැඩය එකතු කරගෙන තමා මේ ලොකු bead එක එකතු කරගන්නේ. බලන්නකෝ මේ වගේ හැඩයක් එනව නේද කියලා. මේ වගේ දිගටම beads ටික එකතු කරගත්තට පස්සේ කොහොමද කියලා දැන් බලමු. මේ වගේ තමා වගේ ring එක serum beads ටික එකතු කරගත්තට පස්සේ තියෙන්නේ. අපි තවත් beads දෙකක් රතු පාටින් එකතු කරගන්නවා. දැන් අපි අපේ ring එක සම්පූර්ණයෙන් හදලා ඉවර කරමු. මේ වගේ මුලින් එකතු කරපු රතු පාට beads තුනේ මැද තියෙන මේ bead එක ඇතුලෙන් මම අර කලින් කෝ විදිහටම වම් පැත්තේ තියෙන thread කොටස දකුණු පැත්තටත් bead එක ඇතුලෙන් දකුණු පැත්තේ තියෙන thread කොටස මේ වගේ bead එක ඇතුලෙන් වම් පැත්තටත් යවලා තමයි අපි මේ ring එක සම්පූර්ණ කරගන්නේ. දැන් බලන්නකෝ ලස්සනට X අකුරක් එතනත් හැදුණු හැටි. දැන් අපි අපේ ring එකට beads එකතු කරලා ඉවරයි. දැන් elastic thread එක lock කරගමු. මේ වගේ මේ වීඩියෝ එකේ පේන විදිහට elastic thread එක ඒ අතරින් ඇතුල් කරලා අපි ගැටයක් දාගන්නවා. ඒ විදිහටම අනිත් පැත්තටත් ගැටයක් එකතු කරගත්තට පස්සේ වැඩිපුර තියෙන elastic කොටස් කපලා අයින් කරගන්න ඕනේ. දැන් අපේ ring එක හරි. බලන්නකෝ කොච්චර ලස්සනයිද කියලා. ඔයාට මේ ring එකට එකතු කරපු beads ලොකු වැඩි කියලා හිතෙනවා නම් ඔයාට පුළුවන් චූටිම seeds beads මේකට එකතු කරගන්න. එහෙනම් අදට එච්චරයි. තව වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපේ channel එක subscribe කරලා like එකක් එකතු කරලා යන්න. bye.